මං අද කියන්න යන්නේ ඊයේ දිනේදී වුණ සිදුවීමක්. ඊයේ උදේ දඹුල්ල දෙසට මම බයික් යන ගමන් සිටියේ. ඒ යද්දී මම දැක්ක පුංචි සර්ප පැටියෙ පාර දඟලනවා. ඊට පස්සේ මම බයික් එක පැත්තට නතර කරලා පොඩ ළඟට ගිහින් බැලුවා මොකද්ද සර්පයා කියලා. බලද්දි නයි පැටියෙක්. නයි පැටියාගේ ඔළුව උඩින් මොකක් හරි වාහනයක් ගිහින් තියෙනවා. හැබැයි පාර දෙපැත්ත කොච්චර මිනිස්සු හිටියත් කිසිම කෙනෙක් බලන්නේ නැහැ. සර්පයා දඟලන දිහා බල බල හිටියා මිසක් ළඟට ආවොත් කවුරුත් බැලුවේ නැහැ. මම පොඩ්ඩක් වටපිට බලලා තිබ්බ කෝටු කෑල්ලකින් සර්පයා පැත්තකට ගත්තා. සර්පයා පැත්තට ගත්තී සර්පයා මැරිලා නැහැ. ඉතින් මම වතුර ටිකක් හොයන වතුර ටික දැම්මට පස්සේ මේ සර්පයා හෙන අමාරුවෙන් මේ හිස ඔසවන්න try කරා. ඉතින් මම කල්පනා කරලා බැලුවා පුළුවන් ඉක්මනට මේ සර්පයාව අරන් ගියොත් හොද කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මම පොඩි බෝතලයක් හොයලා මොඩිය වහන්න තු සර්පයාව බෝතලෙට දාගත්තා. මම දාගෙන පුළුවන් ඉක්මනට දඹුල්ල පැත්තට යද්දී පොලිසියෙන් කෙනෙක් ඉඳලා බයික් නතර කරා. බයික් නතර කරලා බයික් එක ගාවට එද්දි මං කිව්වා සර්ප පැටියෙක් ඉන්නවා වාහනේට අහුවෙච්ච මම ඌ අරයි යන ගමන් තියෙන හොඳ කරන්න කියලා. ඒතකොට පොලිසිය එක්කෙනා බය වෙලා අපෝ ළඟටවත් ගන්න එපා හරි හරි යන්න කිව්වා. මං එහෙම මම දඹුල්ල පැත්තට ගිහිල්ලා වනජීවි මධ්‍යස්ථානය ළඟට ගිහිල්ලා මම සර්පයා පෙන්නනවා. ඉතින් වනජීවිගේ මහතුරුත් ඇත්තටම හොඳයි. කට්ටිය ඇවිල්ලා ටක් ගාලා සර්පයා අරන් බලද්දි ඒ වෙනකොට සර්පයා මැරිලා ඉවරයි. ඉතින් මට කියන්න ඕන උනේ හැමෝටම හොඳ හිත් පිහිටන්නේ කිසිම වෙලාවක කියන්නේ යම් අවස්ථාවක අපි පාරේ යන්දී අනිවාර්යෙන් අපි දකිනවා පාරේ චූටි සතෙක් වුණත් පාරමාරුද්ද අපිට පේනවා. ඉතින් ඒ දැක දැක සර්පයෙක්ගේ ඇඟක් උඩින්වත් කිසිම සතෙක්ව හප්පගෙන යට කරගෙන පාරක යන්න එපා. මොකද අපි දැක දැක කරගන්නේ ඇත්තටම අපි අපිටම වලකපා ගන්න දෙයක්.